ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට තද වැසි ඇදහැලීමෙන් පවතිනවා. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති ආපදා තත්ත්වයේ හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ වාර්තා වී ඇත්තේ මඩකලපුව සහ යාපනය යන දිස්ත්‍රික්කවලින්. එමෙන්ම නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. වැසි සහිත කාලකුණක තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක 4000කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. ඊට අමතරව පවුල් 1113කට අයත් පුද්ගලින් 3475 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය අංගමුව නාචදුව යාන්නොයි ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්සවැව, වීරවිල යෝධවැව සහ වෙහෙරකල ජලාශය ඇතුළත්. රාජාංගනී ජලාශයේ වාන්දොරටු දෙකක් අඩි 3 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1600කට අධික ජල ප්‍රමාණයක් කලාවට නිකුත් කරමින් පවතිනවා. එමෙන්ම අංගමුව ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 6ක් අඟල් 4 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1740කට අධික ජල ප්‍රමාණයක් කිරිඳුවේට නිකුත් කරන අතර වෙහෙරකල ජලාශයේ වාන්දොරටු 6ක් අඟල් 3 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 700කට අධික ජල ප්‍රමාණයක් මැණික්ගඟ වෙත මුදා හැරමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. මේ අතර නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් දමමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. විමල සුරේන්ද්‍ර ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇදහැරෙන වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. මේ අනුව කෙසල්ගමුවේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව තමයි විමල සුරේන්ද්‍ර ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ. අලිකොටආර ජලාශයේ වාන්දොරටු 3ක් අඩි 3 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 680කට අධික ජල ප්‍රමාණයක් කිරිඳුවේ වෙත මුදා හැරමින් පවතිනවා. කැලණිගඟේ ජල මට්ටම මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට වැඩිවීමක් සිදුවද තවමත් එය අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඉදිරි පැය 48 තුළ පාලින්ද නුවර, මදුරාවල සහ බුලත්සිංහල යන ප්‍රදේශවල පහත් බිම් යටවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අත්තනගලු ඔයේ ස්ථාන කිහිපයකින් ඊයේ රාත්‍රියේ සිට සුළු ගංවතුරු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ මේ වන විට ජලයෙන් යට වෙමින් පවතින ආකාරයක් දක්නට ලැබෙනවා. මේ වන විට ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකම මාර්ග ජලයෙන් යටව පවතින අතර ගම්පහ ජායල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව පවතින අතර ගම්පහ ගණේමුල්ල මාර්ගයේද ස්ථාන දෙකකින් අවහිරව පවතිනවා. මේ වර්ෂාපතනයේ ලැබෙන ගංගා ද්‍රෝණිය වලට අමතරව ඇතැම් පහත් බිම්වල ජලය රැඳෙන්න පුළුවන් සහ ජලයේ රැස්වීම සිදු වෙනවා. විශේෂයෙන්ම තීව්‍රතාවය වැඩි කෙටි කාලයක් ඇතුළත වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ. මේ නිසා බොහෝ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව තියෙන කුඩා ගංගා ද්‍රෝණි සහ ඒ වගේම පහත් බිම්. මේ නිසා යට වෙන්න පුළුවන් මාර්ග යටවීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්න මේ ජලය මේ ක්‍රැස් වී ඇති තැන්වල ජල ක්‍රීඩා කිරීම හෝ වෙනත් කාර්යයන් සඳහා යොමු නොවන ලෙස කාරුණිකව ඉල්ලනවා. මේ තමත් අනතුරුදායක වගේම හානිදායක වෙන්න පුළුවන් බොහෝ පිරිසකට. මේ අතර නොකඩවා ඇදහැළුණු අධික වර්ෂාවත් සමගම බණ්ඩාරගම කොළමැදිරිය පනාපේ මාර්ගය ජලයෙන් යටවීමෙන් වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වුණා. අදාළ ස්ථානවල ජල මට්ටම් මේ වන විට පහළ ගොස් තිබූ නමුත් තවදුරටත් නිවාස කිහිපයක් මෙන්ම පාසල් කිහිපයක්ද ජලයෙන් යටව පවතිනවා.
මේ අතර පවතින අධික වැසි සහිත කාල්කුනික තත්ත්වයේ හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් මතයි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත්තේ. එමෙන්ම නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවයේ මත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබෙනවා. මේ අතර බඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින දෙකක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් ඇදහැළෙමින් පවතිනවා. අඛණ්ඩව ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් නව කාත්තාන්කුඩි ආරයම්පති මඩකලපුව කොක්කටිචෝලේ ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අධීර දෙක යටතේ දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26කට නිකුත් කළ නායෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කතොර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර අගලවත්ත මතුගම හොරණ සහ වලල්ලා විටන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ දෙල්තොට පස්බාය කෝරළේ ගඟ වට කෝරළය පාත හේවාහැට යටිනුවර දොළුව උඩ පළාත පන්විල සහ අකුරුණෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කුරාය දිස්ත්‍රික්කයේ නාරම්මල සහ අලව්වෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රතනපුර දිස්ත්‍රික්කයේ හැල්මඩුල්ල රත්නපුර ඇහැලියගොඩ අයගම කුරුවිට කිරියැල්ල සහ කලවාණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර දෙක යටතේ මෙම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒත් එක්කම දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට අධීර 1 යටතේ විමසිලිමත් බව සිටින යන නිවේදනය ක්‍රියාත්මක කරනවා. මේ වන විට නායම් ලක්ෂණ ඇතිවිච්ච ස්ථාන මේ වැස්සත් සමග යම් ආකාරයක සක්‍රිය වීමේ හැකියාව පවතිනවා. එම නිසා මේ ස්ථානවල ජීවත් වන ජනතාව ඒ වගේ මේ ස්ථාන පසු කරන ජනතාව සැලකිලිමත් වෙලා අවශ්‍ය වූ ආරක්ෂිත ස්ථාන කරා යන්ස ඉල්ලා සිටිනවා. මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සබර්ගමු සහ වයිඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. ඒ වගේම දිවයිනේ අනු ප්‍රදේශවල ගත්තොත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිගුරුන් සැත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ පද්ධතියේ හැසිරීම ගත්තොත් විශේෂයෙන් මේ අඩුපීඩන කලාපය ඉතා සෙමින් දිවෙන ආසන්නව ගමන් කරමින් පවතින නිසා උතුරු දෙසට හෙට දිනේදීත් මේ පද්ධතියේ බලපෑම අපේක්ෂා කරන්න පුළුවන්. තදවැසි තත්ත්වයේ යම් අඩුවීමක් තිබුණත් විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට තියෙන දත්ත මත පදනම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්.